ප්‍රැන්සිකා ප්‍රනාන්දුගේ දෙවැන්නිය. ඔයාට මෙහෙම යන්න මමත් එක හේතුවක් වෙන්න ඇති නිමායා. ඔයාව මේ ජීවිතයට ලං කරගන්න කලින් මට හිතන්න තිබුණා නිමායා. ඒත් මේ තනි පිරිමියට අලුත් ජීවිතයක් දීපු ඔයාව, හැම වෙලාවකම මාව සතුටින් තියපු ඔයාව මගේ කරගන්න නැතුව ඉන්න මට බැරි වුණා. ඔයා ඉස්සරහා මගේ හැඟීම් හංගන් ඉන්න මට බැරි වුණා. මට සමාව යන්න රත්තරනේ. උඹව රැකගන්න බැරි වුණාට මට සමාව යන්න. සුදු පැහැතිම කලිසමකින් හා කමිසයකින් සැරසී වුන් ඔහුගේ තේජාන්විත බව අද මදක් අඩු වී ගොසින්. තම ප්‍රේමියගේ සොහොන් කොත ඉදිරියේ සිටගෙන සිටින ඔහු එවදන් මිමුණුවේ කාටත් නැසෙන පරිදි වේදනා දෙන මතකයන් වලින් මිදෙන්නට ඔහුට හැකියාවක් නැතිමුත් නිමායගෙන් සමුගන්නට ඔහුට කාලය එළඹ තිබුණා. ආදරයෙන් ජීවිතයට ලං කරගත් ඇයව මෙතරම් ඉක්මනින් නැවත අහිමි වේවි කියා ඔහු කිසිදාක සිතන්නට නැතුව ඇති. මං ඔයාට පොරොන්දු වුණා වගේම ඔයාට මෙහෙම කරපුන් ඔක්කොටම මම දඬුවම් දෙනවා. ඊට පස්සේ මම එනවා ඔය දෙන්න ළඟට. එතකන් ඉන්න තැනක පරිස්සමෙන් ඉන්න ඔය දෙන්නම. කොතරම් ගල් හිතක් වුවත් වෙඬරු පිටක් මෙන් උණුවන අවස්ථා නැතුවම නොවේ. හිතට තදින් දැනුණු කෙනෙක්ගේ හදිස්සි වෙන්වීමක් දරා ගන්න තරම් අපි කාගෙත් හිත හයිය නැතුව ඇති. ඉතින් සිංහෙක් මෙන් උන් කේශ්වරටද ඒ එසේම වෙන්නට ඇති. එකම එක් වරක් නැවත නිමායාගේ සොහොන් කොත දෙස බැලූ ඔහු කමිසයේ රඳවා තිබූ උපැස්යුවල පැළඳගත්තේ ඔහුගේ දෑස්වල වූ කඳුළු අන් අය දකීවි කියා ඔහුට සිතුණු නිසාම වෙන්නට ඇත. ටිරාන්, උඹ හොයාගත්තද අර කෙල්ල බ්‍රයන්ගේ කවුද කියන්න? නිහඬවම මදදුරක් ගමන් කළ කේශ්වරගේ මනසට එකවරම සිහිවුණේ සනායවයි. ටිරාන් දෙස නොබලාම ඔහු ඒ පැනේ විමසුවේ ඇය පැවසූ දේද සිතේ කොනක තබාගෙනමයි. බ්‍රයන්ගේ ගෙදරට මේ කෙල්ල ඇවිත් තියෙන්නේ දැන් දවස් 2කට කලින් බොස්. හැබැයි කෙල්ල කාගේ කවුද කියන්න නම් දැනගන්න බැරි වුණා. ඔහුට ඒත් සමගම සිහි වුණේ සනාය පැවසූ දෙයයි. ඇය පිළිබඳවද ඔහුගේ සිතේ අපැහැදීමක් ඇති වුණේ බොරු කියන අයට කවදත් ඔහු අකමැති නිසාම වෙන්නට ඇත. කොහොම නමුත් තවදුරටත් ඇය පිළිබඳ සොයා බැලිය යුතු බව ඔහු සිතුවේ ඇයට වෙඩි වැදුනේ තමන් අතින් නිසයි. තව ටිකක් කෙල්ල ගැන හොයලා බලපන් ටිරාන්. මොකද ඒ කෙල්ලගේ ඇස්වල බොරුව තිබ්බේ නැහැ. කේශ්වර නැවත නිහඬ වුණේ ටිරාන්ට එසේ අණකිරීමෙන් පසුවයි. කෙසේ නමුත් ඔහුට අවශ්‍ය වුණේ මදක් තනි වෙන්නයි. ඒ නිසාමයි ඔහු නැවත තම නිවස වෙතටම ගොස් ඔහුගේ කුටියට වැදී දොර වසා ගත්තේ. වෙනදට ඔහුගේ නිවස පුරාම ඔහුගේ කුටිය පුරාම තිබෙන නිමායාගේ සුවඳ, ඇගේ සිනහව, ඔහුගේ මුළු ආත්මයම සනසන්නට තරම් සමත් වූ අවස්ථා එමටයි. ඉතින් ඇය අද පටන් තමන් අසර නොවීම පිළිබඳ ඔහුගේ සිතෙහි වූයේ අසීමාන්තික කනගාටුවක්. වෙහෙසකාරී දිනයන් අවසානයේ ඔහු සැනසුනේ ඇගේ උණුසුම් ලැමතුරුලේ. ඉතින් නැවත කිසිදාක ඇය ඔහුව සැනසන්නට නොපැමිණේවි. මේ තනිකම වේදනාව කෙසේනම් දරාගන්නද කියා ඔහු විමසුවේ මේසේ මත වූ පින්තූරයේ සිටි ඇයගෙන්. නමුත් ඇය සිනාසී ඔහු දෙස බලා සිටියා මිසක ඔහු හා කිසිවක් පැවසුවේ නම් නැහැ. බොස් බොස්! අඩනින්දේ සිටි කේශ්වර තිගැස්සීමෙන් අවදි වුණේ කුටිය පිටතින් ඇසුණු ටිරාන්ගේ හඬටයි. වහාම ඇඳෙන් නැගිටගත් ඔහු දොර විවර කළේ දෑතින්ම මුහුණ පිසදා ගනිමින්. බොස්, අර කෙල්ල හොස්පිටල් එකේ නැහැලු. මොකක්? ඔව් බොස්, මං හිතන්නේ කෙල්ල පැනලා ගිහින්. වාහන ගනින් ඒකිව ඉක්මනට හොයාගන්න. හේතුවක් ඇතිව හෝ නැතිව කේශ්වර කලබල වී අවසන්. වහාම කමිසයක් දමාගත් ඔහු මේසලාජ්ජුවේ වූ තුවක්කුව ඉනේ ගසාගෙන පහළට දුවගෙන ආවේ සියල්ලන්වම රැස් කරමින්. වාහන 3-4ක නැග්ගත් පිරිස විවිධ දිශාවන්ට ගියේ කෙසේ හෝ සනායව සොයා ගැනීමේ අරමුණ ඇතුවයි.
බොස් හොස්පිටල් එකේ CCTV වල බ්‍රයන් හොස්පිටල් එකට ඇවිත් තියෙනවා. බ්‍රයන් ඇවිත් විනාඩි 10කට විතර පස්සේ කෙල්ල පැනලා ගිහින්. බ්‍රයන් ගිහින් තියෙන්නේ පැය භාගයකට විතර පස්සේ. ඌ යන්න කලින් කෙල්ල හොස්පිටල් එකෙන් එළියටම ගිහින්. ඒ කියන්නේ කෙල්ල පැනලා ගිහින් තියෙන්නේ තනියම. බ්‍රයන්ව දැකලා කෙල්ල පැන්න වෙන්න පුළුවන්. ටිරාන් හරවපන් ධනුෂ් කියපු පැත්තට වාහනේ ගමන් කරන අතරේ කේශ්වරගේ දැස් මාර්ගයේ සෑම අස්සක් මුල්ලක්ම ගමන් කළේ ඇය කොහේ හෝ සිටියද කියා සොයමින්. ඇය බ්‍රයන්ට බිය වී ඇති බව නිශ්චිතවම ඔහුට සිතුනේ මෙවන් තත්වයක හිඳ ඇය රෝහලෙන් පැන ගොස් තිබුණ නිසාමයි. බොස් කෙල්ල ඉන්නවා. කොහෙද? මේ ළඟ හොටෙල් එකක ඉන්නේ. බොස් දැන් ආවොත් අතට මල්ල ගන්න පුළුවන්. නැවතත් කේශ්වරට ලැබුණු ඇමතුමෙන් පසුව කේශ්වර රැගත් වාහනය සනායා සිටි හෝටලය වෙත ගියේ ඇය පිළිබඳ උපන් කෝපයෙන්. තුවාලේ වේදනා දුන්නත් ඒ වේදනාව පසකින් තියා මම බෑගේ සූදානම් කරගත්තේ කොයිම මොහොතක හෝ බ්‍රයන් මා සොයා ඒවි යන බියෙන්. මා රෝහලේ වුන් බවක් ඔහු දැනගත්තේ කෙසේද කියා කල්පනා කළේ එවැන්නක් දැන ගැනීමට කිසිදු අවස්ථාවක් නැති නිසයි. කොහොම නමුත් තවත් මෙහි සිටීම අනතුරුදායක නිසාම මං සූදානම් වුණේ පුළුවන් ඉක්මනින් නැවත රටින් පිට වෙන්නයි. කවුද? එක්වරම කාමරයේ බෙල් එක නාද වුණේ මාව බිය කරමින්. ඒ කවුරුන් මිය හැකිද? මා මගෙන්ම විමසුවේ එක්වරම බ්‍රයන්වත් තාත්තවත් මතක් වුණ නිසා. පුදුමාකාර බයකින් මගේ හිත වෙලා ගනිද්දී ගත පුරා දහදියක්ද දැම්මේ මගේ උදව්වට කිසිවෙක්ම නැති නිසා. මේ දොර අරිනවද? මං කඩන් එන්නද? ඒ හඬ ඔව්වේ ඔහුයි. දන්නේ නැහැ එකම එක මොහොතකට මට ආරක්ෂාවක් දැනුණා. ඒ නිසාමයි මම ඉක්මනින්ම ගිහින් දොර විවර කළේ. කඩාගෙන බිඳගෙන කාමරය ඇතුළට පැමිණි ඔහු විශාල ශබ්දයක් නගා දොර වසා දැමුවේ මේ පිටස්තර තැනක් බවද අමතක කරමින්. ඔහුගේ දෑස්වලින් ගිනිජාලා පිට වෙමින් තිබුණේ ඒ ගිනිජාලා වලින් මාව පුළුස්සා දමමින්. තමුසෙට මොලේ හොඳ නැද්දා? ඔහු ඇසුවේ මා දෙසට එන ගමන්. තමුන් දැන් මහ ලොකුවට හොස්පිටල් එකෙන් පැනලා ආවේ කොහේ යන්න හිතාගෙනද? ඔය තුවාලෙවත් සනීප වෙලාද දැන් ආ? මුළු කුටියම දෙදරා යන පරිද්දෙන් ඔහු කෑ ගසද්දී මන් මදකට බලන් ඉඳියේ ඒ ඇස් දිහා. මං වෙනුවෙන් ඔහු අද වෙද්දී පුංචි සතුටක් මට දැනුනේ මං ගැන හොයලා බලන්න මගේම කෙනෙක්ටවත් මෙවන් නුවමනාවක් නැති නිසයි. ඇස්වල කඳුළු පිරුණේ ඇයි කියන්න මම දන්නේ නැහැ. ඒත් මගේ කඳුළු දුටු ඔහුගේ කෝපය මදක් නිවුඩ බව නම් මට විශ්වාසයි. තමුන් කිව්වා නේද බයන්ව දන්නේ නැහැ කියලා. එහෙනම් මොන මගුලක්ද උන්ගේ ගෙදර කළේ ආ? තමුන්ට මගෙන් උදව් ඕන නම් ඉස්සෙල්ලා ඇත්ත කියනවා. මොකද මට බොරු කියනුම් පේන්න බෑ. මා පැවසුවේ මුසාවක් බව ඔහු දන්නා බව මට දැන් හොඳින්ම විශ්වාසයි. මෙවන් මොහොතක මට උදව් කරන්න සිටින එකම කෙනා ඔහු නිසාම තවත් ඔහුගෙන් කිසිවක් නොසඟවා සත්‍ය පවසන්න මම හිතුවේ එයින්වත් ඔහුගෙන් උපකාරයක් ලැබේවි සිතා. මාර තාත්තා කෙනෙක්නේ අකෝ ඒ. මගේ කතාව අසානිම කළ ඔහු එසේ පැවසුවේ ඔහුට දේ බව විශ්වාස කරන්න මදක් අපහසු නිසා වෙන්නේ නැති. ඕ තාත්තා කෙනෙක් එහෙම හැසිරේවි කියලා කාටද හිතන්න පුළුවන්. හරි දැන් මොකද්ද තමුන්ට වෙන්න ඕන මගෙන්? ඔයාගේ බයන්ගේ අතර තියෙන ප්‍රශ්නේ මොකද්ද? බ්‍රයන් එක්ක විතරක් නෙමෙයි මට තමුන්ගේ තාත්තා එක්කත් ලොකු ගනුදෙනුවක් තියෙනවා. හැබැයි තමුන් අහිංසකයි. ඒ හින්දා මං තමුන්ට උදව් කරන්නම්. කියන්න මොනවද මගෙන් වෙන්න ඕන? ඔහුගේ වදන්වල විශ්වාසයක් ගැබ්බ තිබුණා. ඉතින් ඔහු මාව ආරක්ෂා කරාවිද? ඔහුගේ උපකාර ලැබේ නම් මා රටින්ද පිටවිය යුතු නොවේ කියා මට සිතුණා. මට ඉන්න තැනක් ඕන. හරි දැන් ඔය තියෙන බඩු ටික පැක් කරන් එනවා. ඒවා පැක් කරලා තියෙන්නේ. යන්නේ කොහෙද කියාවත් මම දන්නේ නැහැ. ඒත් හිතට දැනුණ එකම එක විශ්වාසයක් නිසා
මම වගේ බෑග් ටිකත් අරන් ඔහු පසුපසින් ආවේ හිස ඔසවාවත් කිසිවෙක් දෙස බලන්නෙවත් නැතුවයි. අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරගෙනම යන්න.